නිවන් දකින්න ඕනේ කියලා ආවට තාම අභිධර්මයේ ඉගෙනගෙන නැහැ. ඒක ලංකාවේ තියෙන මෝඩ ගතියක්. ඒ කියන්නේ හැම මිනිහම දුකෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා. හැබැයි හෙව්වට හරි ක්‍රමේ හොයාගෙන නැහැ. ඔන්න මහත්තයා අපි හිතමු වැස්සියෙක් ඉන්නවා. වැස්සිට කිරිත් තියනවා. ඔයාට බාල්දියක් දෙනවා. බාල්දිය දීලා කියනවා කිරි ටිකක් දොවා ගන්න කියලා. ඔයා ගෙනහිල්ල බාල්දිය තියනවා වැස්සිගේ පස්ස පැත්තෙන්. තියලා වල්ගෙන් දෝනවා. හරිනේ? ලැබෙයිද කිරි? නෑ. ගොම ටිකක් නම් ගත හැකියි. මේ උපාසකම්මට දෙනවා බාල්දිය. ගෙනහිල්ල තියනවා වැස්සිගේ හොම්බ පැත්තෙන්. හොම්බෙන් දෝනවා. ගත හැකිද කිරි? අරාප්පච්චිටත් දෙනවා. තියනවා වැස්සිගේ කන ගාවි. කනෙන් දෝනවා. ගත හැකිද කිරි? මේ අම්මට දෙනවා. බාල්දිය ගෙනහිල්ලා වැස්සිගේ තනබුරුල්ල ගාව තියලා ඒ තැනින් දෝනවා. අන්නයාට විතරයි පස්ගෝ රසය භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා ලංකාවේ මිනිස්සු දුකින් මිදෙන්න ඕනේ කියලා දුකින් මිදෙන මාවත හොයාගෙන කරන්නේම නිගණ්ඨයෝ කරපු වැඩ ටික. වැඩේ තියෙන එකම ප්‍රශ්නේ තියෙන ඇඳුමක් ඇඳගෙන කරන්නේ නිගණ්ඨ වැඩ ටික. ගාථා කියනවා, බෝධි පූජා තියෙනවා, කලගෙඩිය අරගෙන වට 7යි 21යි වක් කරනවා. හොඳ වෙලාවට බෝධීන් වහන්සේට දියවැඩියාව හැදෙනවා තා පොඩ්ඩේ. ඇයි මේගොල්ලෝ වක් කරන වැක්කිරිල්ලට? ඈ තේරෙනවද? සමහර පන්සල් වල වෙනම බටයක් දාලා වෙලට හරවලා තියෙන්නේ. ඇයි? වක් කරන වැක්කිරි. දැන් උපාසකම්මලා මෙයාගේ අපලෙට 21යි, අරයාගේ අපලෙට 42යි. එහෙමනේ වක් කරන්නේ. හැබැයි එක්කෙනෙක්වත් ගිහිල්ලා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ප ဋ ාණය නැමැති ධර්මයේ සජ්ජායනා කළා. මේ රූපායතනං චක්කු විඥාන ධාතුයා, මේ වර්ණ රූපේ ඇසෙහි චක්කු විඥානයේ චක්කු විඥානයේ හෙවත් සිතෙහි උපදින ඇසෙහි උපදින සිතද තං සම්පයුත්ත කානංච ධම්මානං, එහි උපදින චෛතසික හතද ආරම්මන පච්චයේන පච්චයෝ අරමුණු වීම වශයෙන් උපකාර වන්නේය. එහෙම කියන පිරිස් ඉන්නවද ලංකාවේ? දැන් නම් ඉන්නෝ එක්කෙනෙක් දෙන්නේ. හැබැයි අද ඉඳලා මේ මිල්ලෙනියේ පිරිසත් අන්න එහෙමයි. බෝධි පූජාවට ගිහිල්ලා මම මේ මළුවට යනවා එනවා, බෝමුල් බෝපත් මට පෑගෙනවා. කවදාවත් අතු ගන්නෑ. කවි කියන විතරයි. දැන් පෑගෙනව නම් කවි කිය ඉන්නව අතු ගන්න එකනේ. අතු ගෑමනේ කුසලය. ඈ වෙయ్య වච්ච. වෙහෙර වටේ අතු ගන්න එක. වෙయ్య වච්ච. දැන් වෙయ్య වච්ච නෑ. උපාසකම්ම වච්ච කුටිය වගේ. වච්ච කුටිය කියන ලැට් එකනේ. කවි කියනවා. ඒකල බුදුහාමුදුරන්ට කියනවා සමාවදී මාගේ පව් අරවනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් උපාසකම්මගේ පව් අරවන්න. උපාසකම්ම දැනගන්න ඕන ප්‍රබල කුසල කර්මයක් කළා දුර්වල අකුසල කර්මයේ යටපත් කරගන්න. ඒකට තමයි මං ඔයාට ප ဋ ාණි උගන්වන්නේ. ප්‍රබල කුසල කර්මයක් භෝගහ යටති කරගන්නවා. මොකද්ද? ප ဋ ාණය සජ්ජායනා කළා. මේ ලෝක තේරුමක් දන්නේ නැති වුණත් කමක් නැහැ. ප ဋ ාණය සජ්ජායනා කරන්න. එදා ගල්ලෙනක ඉඳගෙන ගල්ලෙනේ එල්ලිලා කිරිවවුල්ලු 500ක් ප ဋ ාණ ධර්ම සජ්ජායනාව ශ්‍රවණය කරගෙන ඉඳලා එයින් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදිලා බුද්ධාන්තරයක් එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනකන් දිව්‍ය ලෝකේ සැප වින්දේ මේ ප ဋ ාණ සජ්ජායනාව අහගෙන ඉඳලා. එදා තිරිසංගත 4 අපායේ එක තැනක ඉපදුණු ඒ වවුල්ලුන්ට එහෙම වුණා නම් අපේ උපාසකම්මලා වැවිලියෝ නෙවෙයිනේ. මිනිස්සුනේ. එසා ඕගොල්ලන්ට කොච්චර මේකේ පිහිටක් තියේවිද? තේරුණා නේද? දැන් හැබැයි මේක කියලා දීලත් කරන්නේ නැත්නම් ඒක කාගේ වැරද්දක්ද? ඒක තම තමන්ගේම වැරද්දක්. ඊට පස්සේ අපලය ආපු වෙලාවට දුවලා ගිහිල්ලා කරන්න යන්න එපා. එදාට වැඩේ වෙන්නේ නැහැ. අපලේ එන්නට කලින් ඉඳලම දැන් මොකද්ද කරන්න ඕන? සතියකට වතාවක් බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ප ဋ ාණි සජ්ජායනා කරන්න. පොයේ දවසට සිල් සමාදන් වෙන්න කට්ටිය අත උස්සන්න. බොහොම හොඳයි. අතපාත් දාන්න. මෙම විහාරස්ථානයේ සිල් සමාදන් වෙන අය අත උස්සන්න. කොහේ හරි කමක් නැහැ. ඕගොල්ලෝ සිල් සමාදන් වෙන යන හැම තැනකටම මේ ප ဋ ාණ පොත් ටිකක් මුද්‍රණය කරගෙන ගිහිල්ලා තමන්ගේ හිත මිත්‍රාදී පිරිසට බෙදලා දීලා ධර්ම දානේනේ අපේ අම්මා.